මම ධනෝෂ්ට කතා කරපුවේ ධනෝෂ් කිව්වා ආයතනයක් විදිහට සාකච්ඡාවට එනකොට මම තනියෙන් එන්නේ නැහැ මම තව සගයෙක් එක්කෙනවා කියලා. අපි සාමාන්‍යයෙන් ධනෝෂ් එක්කෙනෙක් ගෙනහලා තමයි කරන්නේ මට ඕනේ හැම වෙලේම කොටු කරලා හරිම දේ ගන්න. හැබැයි ඔයාලට මං අවස්ථාව දුන්න දෙන්නට මෙන්න අන්නේ සගය තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් කියන්න බලන්න ඔයා මේ ආයතනයේ කවුද? ඔව් හසරින්ද මගේ නම ලක්ෂාන් කුමාර. මම මේ ආයතනය තුර අලෙවි බලකාය සහ ඒ වගේම මානව සම්පත් අංශය මගේ හරහා තමයි අධීක්ෂණ කටයුතු වෙන්නේ. ඉතින් සභාපතිතුමාට ඔයා කතා කර වෙලාවේ ඔයා කිව්වා දැන් කතාවක් දෙන්නෙක්ට මම ඉන්න දෙන්නේ නැහැ මගේ ඉන්ටර්වියු ප්‍රෝග්‍රෑම් එකකට කියලා. නමුත් සභාපතිතුමා ඒක ස්පෙෂල් ඔයාගෙන් ඉල්ලුවේ. මොකද මෙහෙයුම් සම්බන්ධ මගෙන් යන නිසා මම තමයි මේක ගැන සම්පූර්ණ දන්න. ඔයාට ඒක මේ ලියාපදිංචි නැති කතාවක් මොකක් හරි කිව්වා නෑ හසිරින්ද ඔයාට වැරදිලා. ඒ කියන්නේ මේක 2007 අංක 7 දරන වැවිලි සමාගම් පන්ති යටතේ ලියාපදිංචි රජයේ ලියාපදිංචි ආයතනයක්. ලියාපදිංචිය නැතුව අපි ව්‍යාජ විදියට කරන ආයතනයක් නෙමෙයි. මම මේක පුන අහන්නේ තරහ වෙන්න එපා. පුන අහන්නේ මගේ ප්‍රේක්ෂකයාට මං වග කියන්න ඕනේ. අනිවාර්යයෙන්. මගේ ප්‍රේක්ෂකයෙක් ඔයාලගේ ආයෝජනයක් කරොත් ඔහු වෙනුවෙන් මාත් වග කියන්න බැඳින්න ඕනේ. මොකද මාධ්‍යකරණයේ තියෙන විශ්වාසය සහ වගකීමයි. අනිවාර්යයෙන්. අපිත් අපේ පාරිභෝගිකයට හරි දේ දෙන්න තමයි අපිත් බැඳිලා ඉන්නේ. එතකොට හරි එතකොට මට කියන්න අපේ කතාව අපි ගොඩක් වෙලා කතා කරන්න තියෙනවා. ගොඩක් වෙලා අපි කතා කරා. මට කියන්න බලන්න ඔයාලගේ ප්‍රධාන කාර්යාලය කොහෙද තියෙන්නේ? ඔව් අපේ හසිනින්ද ගත්තාම ප්‍රධාන කාර්යාලය තියෙන්නේ තිස්ස මහරම් නගරේ. තිස්ස මහරාදම ලංකාවම බලන්න පුළුවන්ද? පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඉතින් අපි ගත්තාම ලංකාවේ දැනට ප්‍රථම වතාවට ලංකාවේ ප්ලාන්ටේෂන් ඉන්ඩස්ට්‍රි එකේ ලොකුම සිස්ටම් එක අපි නිර්මාණය කළා තියෙනවා. ඉතින් අපේ අලෙවි බලකායට සහ අපේ ස්ටාෆ් එකට ගොඩක් ලේසි වෙන විදිහට සියලුම දේ සහ අපේ පාරිභෝගිකයට සියලුම දේ ලේසි වෙන විදිහට අපි සිස්ටම් එකක් හදලා තියෙනවා. ඉතින් මේ සිස්ටම් එක හරහා අපේ පාරිභෝගිකයට හෝ වේවා අපේ වැඩ කරන ස්ටාෆ් එකට ඉතාමත් ලේසි විදිහට තමයි අපේ දේශීය ඒ කියන්නේ තිස්ස මහාරාම ඉඳන් ලක්ෂාන්නේ ලක්ෂණ තිස්ස මහාරාම ඉඳන් ඒතකොට සිස්ටම් එකක් කරහා යනවට වැඩි ප්‍රායෝගික නැද්ද අර ශාඛාවන් ටිකක් ලංකාවම දාලා ශාඛාත් එක්ක එකතු කරලා මේක යනවනේ. අපි හසරින්ද ගත්තාම මුලින්ම අපි දකුණු කලාපෙන් තමයි මේක ආරම්භ කරේ. එතනදී අපි දැන් මේ වෙනකොට ශාඛා 5ක් ආරම්භ කරලා තියෙනවා. ඉතින් ශාඛා 5 තුල ස්ටාෆ් එක ගත්තාම 75කට ආසන්න ප්‍රමාණයක් මේ වෙනකොට වැඩ කරනවා. ඉතින් අපේ ප්‍රධාන අරමුණ තමයි මේ අවුරුද්ද අවසාන වෙද්දී මේක ලංකාව තුළට ගෙනියන එක. ඒ කියන්නේ බ්‍රාන්චස් පහම තියෙන්නේ දකුණු පළාතේ. දකුණේ. කොහෙද විසිරලා තියෙන්නේ ඒක? අපි ගත්තාම තිස්ස මහරාම නගරය, සූරියවැව, ගොඩකවැල, තනමල්විල ඔය කියන හැම ඒරියා එකම අපි දකුණත් පන්නලා ඇවිල්ලා තියෙනවනේ. ගොඩකවලට එනවලා සබරගම ආක්‍රමණය කරලා තියෙනවා. දකුණත් පන්නගෙන දැන් අපි ඉදිරියට යන ගමන් ඉතින් අපි අර මම ඔයාලට කිව්වා වගේ මේ අවුරුද්ද අවසාන වෙද්දී අපේ ප්‍රධාන අරමුණ තමයි මේක මුළු ලංකාවම දැනගන්න ඉන්ටර්නැෂනල් ගණේ ව්‍යාපාරයක් දකුණත් එක්ක කියනකොට සාමාන්‍යයෙන් මම දන්න විදිහට දකුණ කිව්වට පස්සේ උනද කෙසෙල් ගොවිතැන කියන්නේ වියලි කලාපීය ගොවිතැන් ටිකක් කරන පැත්තක් ඒතර ඔයාලගේ මේ යන වැඩේට ඒ කාලගුණික විපර්යාසය බලපාන්නේ නැද්ද දේශගුණේ පැත්ත? දකුණු පළාත කියන්නේ මම දෙක හිතන විදිහට සූර්යවැවීම කියන්නේ ටිකක් දේශගුණේ පැත්තෙන් කාලගුණේ පැත්තෙන් ටිකක් උෂ්ණ සහිත කියන්නේ පෑවිල්ල වැඩි පැත්තක්. ඒතර ඔයාලගේ තියෙන මේ මොනවාද? ඔයාලා හිතවන්නේ මොනවාද එතකොට? අනිවාර්යෙන් හසිරින්දුවා හොඳ ප්‍රශ්නයක් ඇහුවා. ඉතින් අපි දකුණු කලාපය ප්‍රධාන වශයෙන්ම අපි ගන්න හේතුව තමයි අපේ ආයතනය තුල ප්‍රධානම භෝගයක් වන රතු දෙලුම් වගාව මං හිතන්නේ මේ අපි ඉන්න කලාපයට තමයි හොඳටම අස්වැන්න ගන්න පුළුවන් කලාපය. ඒතකොට රතු දෙලුම් ඔයාලා දකුණු පළාත ඔය විදිහට වගා කරලා ලංකාවේ මාකට් එකට ඔය දෙලුම් ටික දාන්න පුළුවන්ද? මම දැකලා නැහැ සාමාන්‍යයෙන් හදිස්සියකට බෙහෙතකට දෙලුම් ගෙඩියක් ගන්න ගියත් සමහර නගරවල එහෙම නැහැ. ලොකුවට දෙලුම් විකුණන තැනක් නැහැ. අනික පවතින මිලත් එක්ක ඔයාලා ලංකාවේ ඔයාලට දෙන්න තියෙනවද? මාකට් එකක් තියෙනවද ඒකට? ඔව් තියෙනවා. කිසිම ගැටලුවක් නැහැ. ලංකාවේ මාකට් එකේ දෙලුම් ටික දෙන්න පුළුවන්. අසලින්ද මම උදන් තාම පොඩි කැලලක් එකතු කරන්න. ඔයාලගේ සහකාරචාර පොඩි බාධාවක් විදිහට අපිට රෙඩ් ඒන්ජල් වගාව ගත්තොතින් ඇත්තටම අපිට ලොකු ඉල්ලුමක් තියෙනවා. මොකද මේ වෙනකොට ලංකාවේ ගත්තාම පිළිකාරෝහලට 75%ක්වත් රෙඩ් ඒන්ජල් දෙලුම් දේශීය හෝ විදේශීය දෙලුම් නිෂ්පාදනය දෙන්න බැරි තත්ත්වෙට අපි පත් වෙලා තියෙනවා. මොකද විශාල ප්‍රමාණයක් අපි පිටරටින් ලංකාවට ගෙන්නනවා. ලක්ෂණේ කියන විදිහට ඒතර ඔයාලා දැනට දෙලුම් විතරද වගා කරන්නේ? නෑ. අපේ භෝග වර්ග කිහිපයක්ම තියෙනවා. ඉතින් ඒකට අදාළ ප්‍රොජෙක්ට් වෙන වෙනම යනවා. දැන් අපේ පහුගිය කාලේ ඉවර වුණා කෙටි කාලීන භෝග වගාවක් වන කොමුඩු ප්‍රොජෙක්ට් එක. ඉතින් ඒ වගේ ප්‍රොජෙක්ට් ගණනාවක් අපේ තියෙනවා. ඉතින් රතු දෙලුම් වගාව ගැන මම ඔයාලට විශේෂයෙන් කිව්වේ අර අහපු කලාපේ හදන්න පුළුවන් භෝගය කියලා. ඉතින් අපේ ප්‍රධාන භෝගය කියන අපි මේක ආරම්භයේදීම පටන් ගත්ත භෝගය ගැන තමයි මම ඔයාලට ඔය කිව්වේ.
එතකොට ඔයාලා හොඳ මාකට් එකක් හදාගෙන ඒ කියන්නේ අරමුණක් ඇතුව හොඳ ප්ලෑන් එකක් ඇතුව යන ගමනක් මේක. එතකොට දැන් කිව්වා සබරගමුවටත් ඔයාලා සබරගමුව ආක්‍රමණයකුත් කරා කියලා. එතකොට ওই විදිහටම ඔයාලා නෝරෙලිය පැත්තට යයි. ওই විදිහටම ලංකාව පුරා යනකොට ඒ පළාතෙන් පළාතට ඔයාලා හඳුන්වා දෙන භෝගය වෙනස් කරනවද? නැත්නම් ඔය දෙලුම් කියන එකම සබරගමුවටත් හරියනවද? ඌවටත් හරියනවද කොහොමද? නෑ පලාතින් පලාත වෙනස් කරන කියන මෙහම අපේ ප්‍රධාන ලෑන්් තියෙන මේ වෙනකොට ගත්තහම් තිස්ස මහරම් ප්‍රදේශයේ අක්කර 45කට අසන්න ප්‍රමාණක ලෑන්ස් තියෙනවා. ඉතින් වාට මේ මම කතා කරන දේවට විශ්වාස නැතුව ඇති වාට වගේ YouTube channel එකේ මොන්න ඇවිල්ල පෙළ මයි කිව්වා මගේ සභාපතිතුමාට කිව්වා අනිවාර්යෙන් මේක මගේ කරන්න මේ ඉන්ටර්වයු එක එකම ප්ලාන්ටේෂන් කම්පැනි එක තමයි ආයිම ප්ලාන්ටේෂන් කම්පැනි එකක් ඉන්ටර්වයු කරන්න. හැබැයි පාරිභෝගිකයාට හරි දේ කරන්න මම ඔයාලා ගැන ඉන්නේ අවධානය. අනිවාර්යයෙන්ම ඉදිරි මාස කිහිපය තුළ ඔයාලගේ තවත් වැඩ එක්ක මම මගේ YouTube නාලිකාව හරහා අපි කණ්ඩායම ඇවිල්ලා අපි සූදානම් මේක සමාජයට පෙන්වන්න. මේක සත්‍යයක් කියලා සමාජයට පෙන්වන්න ඕනේ ලක්ෂාන්. අනිවාර්යෙන් මං කියන්නේ ඔයාට ඔයා මේක ඔයාගේ කියන්නේ ඔයාගේ ඉන්න රස්කියොන්ට මේක දෙන්නේ ඔයා විශ්වාස කරන්න ඔයාගේ channel එක නරඹන පිරිසක් ඉන්නවා. ඉතින් ඔයා මේක අපි වැරදි දෙයක් දුන්නොත් ඔයාට ඒක ලොකු බ්‍රේම් එකක්. එතකොට ලක්ෂාන් 75ක් විතර ටීම් එකක් ඉන්නකෝ ඔයාලගේ බලකාය 75ක්ද ලංකාව කව කරන්නේ? නෑ අපේ ඉන්නේ දකුණු කලාපේ විතරක්. දකුණු කලාපේ විතරක් අලවි බලකාය විතරයි. ඔතනදී අපි ප්‍රධාන පෙළේ ඉන්න කළමනාකරුවන් නොතෙන්ට ඇඩ් කරලා නෑ. නැතිව තමයි මම ඔයාලට කිව්වා අලවි බලකාය විතරක් මේ වෙනකොට 75ක් අපිත් එක්ක සාමාන්‍යයෙන් මම අධ්‍යයනය කරාට පස්සේ මම දැක්ක දෙයක් තමයි වැටුප කියන එක. සේවකයෙක්ගේ වැටුප කිව්වට පස්සේ අනිත් කම්පැනි වල මම අධ්‍යයනය කරා. අධ්‍යයනය කළා ඔයාලට කතා කරේ. අධ්‍යයනය කිරීම තුළ මට මම දැක්ක දෙයක් තමයි වැටුප හම්බෙන්නේ කමිෂන් එකක්. ඒ කියන්නේ එයා අලුත් ව්‍යාපාරයක් නව ව්‍යාපාරයක් හඳුන්වා දෙන ඔයාලගේ ආයතනයට ඔයාලා ටීම් එකක් ගිහලා කතා කරලා ව්‍යාපාරේ සාර්ථක අන්තිමින් ඔයාලගේ ආයතනයට ව්‍යාපාරය ලබා ගන්නවා. ඒකේ තියෙන වැලියු එකෙන් පර්සන්ටේජ් එකක් විදිහට තමයි වැඩ කරන සේවකයට හම්බෙන්නේ. එතකොට ඔයා 75 කණ්ඩායමකට ඔය පර්සන්ටේජ් සමහර විට සමහර දරුවෝ අසමත් වෙන්න පුළුවන්. හොයාගන්න බැරි වෙන්න පුළුවන්. සමහර මාසවල ෆේල් වෙන්න පුළුවන්. ඒ දරුවන්ගේ පෞද්ගලික හේතුන් මත ෆේල් වෙන්න. ඒතර එයා යැපෙන්නේ කොහොමද ඔයාගේ ආයතනය? අනිවාර්යෙන් හසිරින්ද කියන්නේ අපේ කමිෂන් බේස් යන්නේ නැහැ. අපි දෙන්නේ බේසික් සැලරි එකක් අපේ ගන්න ස්ටාෆ්ලට. ඉතින් කමිෂන් බේස් අපි යවන්නේ මොකද ළමයෙක් අර ඔයා කිව්වා වගේ එක මාසයක් බිස්නස් එක තියෙන්න පුළුවන් අනිත් මාස බිස්නස් එක නැතුව ෆේල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය ලක්ෂ දෙනෙක් නරත් එකම වැටුප කෝටියක බිස්නස් එකක් ගෙන එක්කනත් එකම එතන යාලට අපි වෙනම හදලා තියෙන ඉතින් යාලගේ මහන්සියට කමිෂන් එකක් නෙවෙයි යාලට වෙනම අපි ටාගට් එකක් එක්ක වෙනම හදලා තියෙන පාර්ට් එක. ඉතින් අපි කමිෂන් බේස් යන්නේ නැහැ අපේ ආයතනයේ වෙනම යාලට ට්‍රැවලින් එකක් හම්බ වෙනවා. ඒ වගේ තියෙන ඉතින් යාලා මහන්සියක් වෙනවනම් අපේ ආයතනය තුලින්ම මේ වෙනකොට ඉන්නවා. ඉතින් ඔයා කියන වගේම ලක්ෂ ගණන් ගන්න නැහැ. ලක්ෂ ලංකාවේ මම කතා කරා. ඔයාලා සභාපතිතුමාත් එක්ක කතා කරා. ලංකාවේ මේ හතු පිපෙනවා වගේ. ලංකාවේ හතු පිපෙනවා වගේ මේ ව්‍යාපාරය ආරම්භ කරනවා. ප්ලාන්ටේෂන් එක එක නම් වලින් ප්ලාන්ටේෂන් ඉදලා සමහර ප්‍රසිද්ධ චරිත ගෙනහැල්ලා ප්ලාන්ටේෂන් පටන් ගන්නවා. මම දන්නේ නැහැ. මම එයාලත් එක්ක කතා කරලා නැහැ. මම මේ ඉන්නේ මැද තැනකදී දැන් මම කතා කරන්නේ. නමුත් ඔයාලා මේ කතා කරන හැම වචනයක් පාසාලම ඔයාලා 100%ක් අපි නිවැරදි කියන එක සංවාදය තුළ නිතරම කිව්වා. ඇත්තටම ඔයාලා නිවැරදි නම් ඔයාලගේ ඉන්න ටීම් එකත් එක්ක කතා කරොත් මම දවසක ඇවිල්ලා ඔයාලා ටීම් එකේ ඉන්න වැඩ කරන ළමයෙක් මම කතා කරනවා මොකද්ද ඔයාලට මේක. ඒතර ඔයාලගේ මේ වචනේ සහ ඒ දරුවන්ගේ වචනේ කතා කරන්න මට දවසක් හම්බෙයි. ඔයා ඒක දෙන්න ලෑස්තිද? අනිවාර්යෙන් හසිරින්. ඒ කියන්නේ අපේ ගාව ඉන්න මානව සම්පත් සීලම දෙන. ඉතින් ඉතාමත් සතුටින් ඉතින් ගත්තහම අපේ ගාවට එන පුංචි මිනිස්සු අපි ලොකු තැනකට හදනවා. ඒක තමයි අපේ ප්‍රධාන අරමුණ. ඒ කියන්නේ අපේ ගාවට බිඳුවෙන් පටන් ගන්නවා නම් අපි ඒක යාව උඩට ගෙනියනවා. හරිද? මේ ළඟදිත් අපි ලොකු ඉවෙන්ට් ගණනාවකින් අපේ ස්ටාෆ් එකට අපි ලොකු දෙයක් කරා. ඉතින් ඒක ඔයාලට අපේ ස්ටාෆ් එකට අර වා කිව්වා වගේම කතා කරාම ඔයාලට ගන්න පුළුවන් යාලා කොච්චර සතුටින්ද අපිත් එක්ක අපේ ආයතනයත් එක්ක අත්වල බැඳගෙන වැඩ කරනවා. සාමාන්‍යයෙන් දැන් ළමෙක් කියලා කතා කරනකොට සාමාන්‍යයෙන් ආෆ්ටර් ඒ ලෙවල් කියන්නේ උසස් පෙළ ඉවර කරපු දරුවෙක් එහෙම නැත්නම් සාමාන්‍ය පෙළ ඉවර කරපු දරුවෙක් ඔයාලා ගාවට එනවා. එයා කිසිම 6ක් 4ක් දන්නේ නැති දරුවෙක්. රැකියාවක් සම්බන්ධ වෘත්තියක් සම්බන්ධ කිසි දෙයක් දන්නේ නැති ළමෙක් ඔයා ගාවට එන්නේ. ඒතකොට ඒ ළමයා ඉන්ටර්විව් කරලා ඔයාලටත් ඕනේ දැන් මම මේක දැක්කේ දැන් අපම් අදර වාර අක්ෂර සමාගම් වලත් හිටියා කිව්වා අර මේ වෘත්තීය පුහුණුව ඇති මම දැක්ක දෙයක් කොහෙන් හරි ගොඩක් තැන් වලට ඔලු ගෙඩියා. ඒතර ඒ ළමෙක්ව ගන්නවා එයාව එහෙම ෆීල්ඩ් එකට දානවා. ඒතර ඒ ළමයා නන්නත් අර ඔයාලගේ ආයතනයේ ඒ විදිහට දෙයක් නෑ. හසිරින්ද වට වැරදුනා. ඒ කියන්නේ අපේ ආයතනයේ හිම ළමෙක් අරගෙන ගෙයින්ගෙට යවන ආයතනයක් නෙමෙයි. ඇත්ත වශයෙන්ම ගත්තාම අපි ආයතනයට ළමෙක් බඳවා ගන්නවා නම් අපේ වෙනම ට්‍රේනින් ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා. ඉතින් ඒ ට්‍රේනින් ඩිපාර්ට්මන්ට් එකේ එයාගේ මුල ඉඳලා ට්‍රේනින් කරලා දෙන්න ඕන ගයිඩ්ලයින් දීලා ඒකත් අපේ ආයතනයේ ගෙයින්ගෙට යවීමට තහනම් කිසිසේත් ගෙයින්ගෙට යවන්න බෑ. ඉතින් අපේ
එයාට වෙනම අපි ප්‍රොසෙස් එකක් තියෙනවා. එතකොට ආයතන ඇතුළේ ලක්ෂාන් සාමාන්‍යයෙන් දැන් ඉන්න දරුවෙට රුපියල් 25000ක 30000ක වටපක් ගන්න වෙ තියෙනවා. අනිවාර්යයෙන් අපි බේසික් සැලරි එකම ගත්තාම ඉන්න අවම ස්ටාෆ් කෙනෙක්ට ඒ ගාණ යනවා කියපු ගාන. ඊට වැඩිය ගත්ත කෙනෙක් තාම නැහැ වල ඉන්නවා. අපේ කියන්නේ ලක්ෂ 2 3 හැම ගත්ත අපේ අය ඉන්නවා. ඉතින් වාට අර අපි කිව්වා වගේම වා ඉදිරියේදී ඇවිල්ලා අපේ ළමයිත් එක්ක පොඩි ප්‍රෝග්‍රෑම් එකක් කරන්න. එතකොට වාට ගන්න පුළුවන්. අනිවාර්යෙන්. මම ඒකට අනිවාර්යෙන් ලක්ෂණ ඔයාලත් එක්ක ඉදිරියේදී එකතු වෙනවා. ඒ වගේම තමයි මට දැනගන්න ඕනි ඔයාලගේ සම්භාපතිතුමා නිරන්තරයෙන්ම කිව්වා අපි මේක 100%ක් නිවැරදි කම්පැනියක් කියලා. මට ඒක මොකද ඔයා තමයි අලුයි බලකාය හදන්නේ. ඔයා දෙන වචනේ තමයි මම හිතනට ඔයා දෙන වචනේ තමයි සමාජයට රැයි යන්නේ. ඔයා දෙන වචනේ තමයි පාරිභෝගිකයන්ට රැයි. දැන් කතා කරාම සභාපතිතුමාකෝ වෛද්‍යවරු ඉන්නවා කිව්වා, ඉංජිනේරුවෝ ඉන්නවා කිව්වා. වෘත්තිකයෝ ඉහළ පෙළේ වෘත්තිකයෝ ඉන්නවා කිව්වා, සාමාන්‍ය මිනිස්සු ඉන්නවා කිව්වා. ඒ අතරේ මම ප්‍රශ්නයක් පැනනා කිව්වා විදේශීය ශ්‍රමිකයන් ඔයාලත් එක්ක ආයෝජනය කරන්න පුළුවන්ද විදේශීය ශ්‍රමිකයන්ට? පුළුවන්. ඒක ඩොකියුමන්ට් එකක් කොහොමද? අපේ අර මම වාට කලින් කිව්වා ලංකාවේ දැනට හොඳම තියෙන සිස්ටම් එක අපි හදලා තියෙනවා. ඉතින් ඒක හරහා කස්ටමර්ට හේඳගෙනම සියල්ලම කරගන්න පුළුවන්. ඉතින් පේමන්ට් එක උනත් ඔන්ලයින්ම ට්‍රාන්ස්ෆර්. හරි පේමන්ට් එක ඒ ටික හරි. මං කියන්නේ දැන් අපි පිළිගන්න දෙයක් තමයි අත්සන කියන එක. ඒතර කොහොමද? එයාට පුළුවන් ඩොකියුමන්ට් එකක් කොහොමද යාලා කරන්නේ? ඩිජිටල් මාධ්‍ය හරහා අත්සන අපි ගෙන්න ගන්න. ඒකට ඒ වලෙම ඒ ඉන්න කස්ටමර්ට ඔටෝමැටිකලි එයාගේ ඇග්‍රීමන්ට් එක ලැබෙන විදිහට සලස්වල තියෙනවා. රයිට්, හොඳයි. එහෙනම් ඉතින් මට මගේ YouTube නාලිකාව හරහා සමාජගත කරන්න ඕන වෙච්ච ප්ලාන්ටේෂන් ගැන සමාජගත කරන්න ඕන වෙච්ච දේ මගේ පැත්තෙන් වුණා, මට ඕන වෙච්ච දේ වුණා. ඉතින් ඔබ දෙපළ ඉතාමත් හොඳට ඒ සඳහා අවශ්‍ය වූ පිළිතුරු ටික ලබා දුන්නා. ඉතින් ග්‍රීන් ලයින් ප්ලාන්ටේෂන් ආයතනයේට පාරිභෝගිකයෙක් එනවා නම් කොහොමද එන්න ඕනේ? ඔයාලව සම්බන්ධ කරගන්නවා නම් සමාජ මාධ්‍ය හරහා හෝ දුරකථන හරහා ඔයාලව සම්බන්ධ කරගන්න නම් කොහොමද කරන්න ඕනේ කියලා කියන්න අවස්ථාව දැන්. ඔව් හසිරින්ද ගත්තාම අපි කලින් කතා කරා වගේ අපේ ප්‍රධාන කාර්යාලය තිස්ස මහරාම තියෙන. ඉතින් තිස්ස මහරාමට ආවොත් ප්‍රධාන කාර්යාලයේදී අපේ පාරිභෝගික බෞතුන්ට ගනුදෙනු කිරීම හැකියාව තියෙනවා. ඒත් එක්කම තිස්ස මහරාම තවත් අපේ ශාඛාවක් තියෙනවා, තිස්ස මහරාම සිටි ශාඛාව කියලා. ඉතින් ඒ ශාඛාව හරහත් ගනුදෙනු කිරීමේ හැකියාව තියෙනවා. ඒත් එක්කම ගත්තාම සූරියව නගරයේ සූරියව ශාඛාවෙන් පාරිභෝගිකයින්ට ගනුදෙනු කිරීමේ හැකියාවත් ඒ වගේම සූරියව තවත් ශාඛාවක් තියෙනවා, සූරියව මෙට්‍රෝ ශාඛාව. ඉතින් ඒ ශාඛාවෙනුත් ගනුදෙනු කිරීමේ හැකියාව තියෙනවා. ඒත් එක්කම ගත්තාම ගොඩකවෙලත් අපේ ශාඛාවන් දෙකක් තියෙනවා. ගොඩකවෙල සහ ගොඩකවෙල සිටි කියන ශාඛාවන් දෙකෙනුත් අපේ පාරිභෝගික ජනතාවට ගනුදෙනු කිරීමේ හැකියාව තියෙනවා. ඒත් එක්කම ගත්තාම අපේ වෙබ්සයිට් එක www.greenlineplantation.lk වෙබ්සයිට් එක හරහා අපි ගියොත් වෙබ්සයිට් එකෙන් අපිව කන්ටැක්ට් කරගන්න පුළුවන්. අපේ ප්‍රධාන කාර්යාලය 047 4400 962 යන දුරකථන අංකය හරහා අපගේ ප්‍රධාන කාර්යාලය කන්ටැක්ට් කරගන්න පුළුවන්. ඒත් එක්කම ගත්තාම අපි මේ වෙනකොට කරපු හැම ඉවෙන්ට් එකක්, හැම ප්‍රොජෙක්ට් එකක් Facebook නාලිකාව සහ YouTube TikTok කියන නාලිකාවන් තුනෙන්ද අපේ විස්තර ටික ගන්න පුළුවන් ඕනම පාරිභෝගික ජනතාවට. හොඳයි ආදරණීය හිතවතුනි, ඉතින් හැමදාමත් හරිම දේ ඔයාලට හැමදාමත් හරිම දේක හරිම තොරතුරු ඔයාලට ලබා දෙන අපේ YouTube නාලිකාව හරහා අද ප්ලාන්ටේෂන් වල ඇත්ත කතාව කතා කරන අපි ලංකාවේ නම ගිය එක ආයතනයක් තෝරගත්තේ තමයි ග්‍රීන් ලයින් ප්ලාන්ටේෂන්. ඉතින් ග්‍රීන් ලයින් ප්ලාන්ටේෂන් සභාපතිතුමා සහ අලවි මෙහෙයුම් අපේ නිලධාරීතුමන් එක්ක අද මේ විදිහට මේ සංවාදය අපි මේ විදිහට පවත්වාගෙන ආවා. ඉතින් ඔයාලට මේ ආයතනය සම්බන්ධ කරගන්න ඕනේ සියලුම විස්තර දුරකථන අංක තිරේ දිස්වන අංක වලට කතා කරලා ඔවුන් සම්බන්ධ කරන ඔබට පුළුවන් හරි දේ හරියටම කරගන්න. හැබැයි මේක අපි අද කතා කරා වගේ නෙමෙයි, අපි හෙටත් මොවුන්ගේ කම්පැනි ගැන නැත්නම් මොවුන්ගේ මේ ආයතනය ගැන, ආයතන ක්‍රියාවලිය ගැන අපි ඉන්නේ අවධානය. මොකද ඔබ නිසා සමාජයට කැරලක් ඇති වෙන්න බෑ. අපේ රටේ ඉන්න මේ අහිංසක මිනිස්සුන්ට අවශ්‍ය වෙන ලස්සන ජීවිතයේ, සුන්දර ජීවිතයේ, මේ පොහොසත් ජීවිතයේ අපි ඔවුන්ට හරියට ලබා දෙන තැන අපිත් ඉන්නවා මාධ්‍යවේදී කණ්ඩායමක් විදියට. ඔබට ප්‍රාර්ථනා කරනවා, ඔබ ප්‍රාර්ථනා කරන විදියට මේ වසර තුර ලබන වසර වෙනම ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක් තුලම ශාඛා පිහිටවලා නිවැරදි කර්තව්‍යයක නිවැරදි සමාජිකයන් විදිහට හොඳ උසස් ආයතනයක් විදිහට සමාජගත වෙන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබෙන කෙනෙක්. ඉතින් අපි තවත් දවසක ප්ලාන්ටේෂන් වලදී හමු වෙන්නේ ඔබගේම ප්ලාන්ටේෂන් එකක් එක්ක. අන්නේ බලාපොරොත්තු ඇතුව අදට සමුගන්නවා ඔබට ඔබ දෙපළට බෙහෙන්ම ස්තුතියි. ජය වේවා. ජය වේවා.